good morning හැමෝටම මං මේ වීඩියෝ එක දැන් සතියකට විතර උඩදී ගත්ත එකක් ළමයි මේක අප්ලෝඩ් කරන්න තියාගෙන හිටියට ඊට පස්සේ වුණු ප්‍රශ්නත් එක්ක එතන අප්ලෝඩ් කරන්න බැරි වුණා බෝඩින් එකේ ඉති වහින වෙලාවේ නිකන් සම්පෝසයක් හදාගෙන කිරි කෝපි එකක් බොන එක තමයි මම මේ වීඩියෝ කරලා තියෙන්නේ ඉතින් මේ අනිත් අයත් මේ වහින දවස් වලට බෝඩින් වල ඉන්න අය සමහර විට මෙහෙම වෙන්නේ නැති තනියම ඉන්නේ එහෙම වෙන්නේ නැති හැබැයි ඉතින් මම මේක ගොඩක් දවස් අරගෙන ඒ වුණාට මම මේ වීඩියෝ එක ගත්ත දවසේම හවස වැඩට යද්දී ගස් කඩන් වැටලා පාරට අපිට කරන්ට් එක කපලා එහෙම තිබිලා මම අනිත් පැත්තෙන් තමයි ඩියුටි ගියේ එදා මට ඒක අප්ලෝඩ් කරන්න බැරි වුණා ඊට පස්සේ එදායින් අනිත් පහවදා ඉඳන් ගෙදරින් කෝල් එකක්වත් ආවේ නැහැ දවස් 4ක් 5ක් යනකම් අම්මා කතා කරේ නැහැ ඕනේ ඊයේ රෑ තමයි කතා කරේ ඊට පස්සේ ওই ප්‍රශ්නත් එක්ක ඉදි ආපදා බලද්දී නිවුස් බලද්දී එහෙම ඉතින් තනියෙන් බෝඩිමුට වෙලා මේ මම හිතන්නේ අනිත් අයත් එහෙම වෙන්නේ තනියෙන් ඉන්න අය අඬනවා ඇති අපේ අයට ගෙදර අපේ කටියට කරදර නොවුනත් රටේ වෙන දේවල් දැකලා තනියෙන් ඉද්දි ඇඬනවා ඒක මට නම් එහෙම වුණා ඒක අනිත් අයටත් එහෙම දන්නේ නැහැ ගොඩක් වෙලාවට තනියෙන් ඉද්දි ඇඬනවා මිනිස්සු උදව් කරනවා දැක්කත් ඇන්නා මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් දැක්කත් ඇඬනවා එහෙම හරි මේ ළමයි මං කිරිපිටි දාලා තමයි සම්පෝස හදන්නේ තව කවුරු හරි ඉන්නවා කියන්න බලන්න මේ වගේ පිස්සු වයිබ් එකක් තියෙන කට්ටිය ඉන්නවද දන්නේ නැහැ කිරිපිටි දාලා සම්පෝස හදන කට්ටිය ඉන්නවද ඉන්නව නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් මං වගේ තවත් මෙහෙම බෝඩින් වල තනි වෙලා ඉන්න කට්ටිය ගොඩක් ඇති අපේ නම් අපේ අම්මා විතරයි දැන් ගෙදර ඉන්නේ මේ දවස්වල අයියා කැම්ප් එකේ අයියා මට රෑ 10ට විතර දවසක් කතා කරලා අහනවා ඔයාට ප්‍රශ්නයක් නෑ නේද කියලා එයාටත් වැඩාසේ එහෙම සමහරට ඉද්දි මතක් වෙන්නේ නැති මම නංගිත් වැඩනේ නේද කියලා මතක් වෙලා වෙන්නේ නැති රෑ 10ට විතර තමයි කෝල් එකක් ගත්තේ එතකොට නම් ප්‍රශ්න තිබුණේ නෑ එයා තමයි කිව්වේ අයියා මේ අම්මට කතා කරන්න විදියක් නෑ සිග්නල් නෑ කරන්ට් එක කපලා කියලා ඊට පස්සේ නම් හිතේ තිබුණ බය ගියා ඒත් ඉතින් නිවුස් බලද්දී නම් ළමයි තනියම ඇඬුණා. ඇත්තටම අපිට ප්‍රශ්නයක් නැතත්. සෝෂල් මීඩියා ෆෑන් බේස් එකක් තියෙන එක කොච්චර වටිනවද කියලා හිතුණා මේ ඒ මිනිස්සු අර ආපදාවටපත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් කරන දේවල් දැක්කහම ඇත්තටම වාසනාවන්තයි. එහෙම ෆෑන් බේස් එකක් තියෙන එකෙන් එයාලට එහෙම දෙයක් කරන්න පුළුවන් වුණ එක. මේ තමයි ළමයි වීඩියෝ එකේ එන්ඩ් එක. එහෙනම් ආය අලුත් වීඩියෝ එකක් කරන් එන්නම්.